ආයුබෝවන් අද අපි අවධානය යොමු කරන්නේ ලංකාවේ මේ දවස්වල ඇත්තටම හැමෝගෙම කතාබහට ලක්වෙන ගොඩක් දෙනෙකුට සෘජුවම බලපාන කාරණයක් ගැන. ඔව්. ඒ තමයි වාහන මිල ගණන්වල මේ සිද්ධ වෙමින් පවතින පහළ යෑම. දැන් තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා වගේ නේද? වෙනස් වෙලා වගේ නෙවෙයි, ඇත්තටම වෙනස් වෙලා. අද අපේ මේ විමර්ශනය ආරමුණේ එක තමයි මේ මූලාශ්‍රය කියන්නේ ආයනන කරුවන්ගේ අදහස් පාවිච්චි කරලා තේරුම් ගන්න බලන එක. ඇයි මේ මිල මෙහෙම බහින්නේ? ප්‍රධාන සාධක මොනවද? ඒ වගේම මේකෙන් වෙළඳ පොළට වාහන තියන අයට, ගන්න ඉන්න අයට කොහොමද බලපාලා තියෙන්නේ කියලා. එහෙනම් අපි මේ කාරණා එකිනෙක අරගෙන බලමුද ටිකක් ගැඹුරින්? බලමු. එහෙනම් අපි මුලින්ම යොමු වෙමු ආයනනකරුවන් කියන විදියට මේ මිල අඩු වෙන්න තියෙන මූලිකම හේතුව මොකක්ද කියන එකට. ඔව්. අපිට ලැබුණු තොරතුරු වල හරිම පැහැදිලිව කියනවා ලංකාවේ වාහන මිල අඩු වෙන්න ප්‍රධානම හේතුවක් තමයිලු ජපානයේ හදන වාහනවල මිල බැහැලා තියෙන එක. වාහන ආනයනකරුවන්ගේ සංගමය මේක විශේෂයෙන්ම කියනවා ජපානයේ වාහන මිල අඩුවන එක හරියට උඩින් නම් පහළට වතුර පාරක් යනවා වගේ ලංකාවේ මාකට් එකටත් ඒ වාසිය එනවා කියලාද එයාලා කියන්නේ. අනිවාර්යෙන්ම ඒක තමයි එයාලා පෙන්නන ප්‍රධාන ලින්ක් එක. ජපානයෙන් වාහනයක් ගෙනකොට අර මූලික වියදම CIF වගේ අඩු වෙනවා නම් ඒ වාසිය ටැක්ස් එහෙම ගැහුවට පස්සෙත් යම් ගානකින් හරි අන්තිම පාරිභෝගිකයට එන්න පුළුවන්. ඇත්ත. ලංකාවේ දුවන වාහන වලින් කොච්චර ප්‍රමාණයක් ජපාන්ද? අති විශාල ප්‍රමාණයක්. එක්ක ජපානයෙන්ම ගෙනාපුවා නැත්නම් ජපන් ටෙක්නොලොජි ජපන් බ්‍රෑන්ඩ් යටතේ වෙන රටක හදපුවා. ඉතින් මේ ප්‍රධාන සප්ලයි සෝස් එකේ මිල බහිනකොට ඒක මුළු ලෝකල් මාකට් එකේම මිල පහළට ආදිනවා. වාහන ආනයනකරුවන්ගේ සංගමේ සභාපති ඉන්දික සම්පත් මහත්තයා කියන දෙයක් උපුටලා තියෙනවා. දැනටමත් ලංකාවේ රෙජිස්ටර් කරපුවා. ඒ කියන්නේ අර සෙකන්ඩ් හෑන්ඩ් වාහන. ඔව් පාවිච්චි කරපුවා. ඒ වගේ මිලත් සැලකිය යුතු විදියට හොඳටම අඩු වෙලා කියලා කියන්නේ. ඒක තමයි මේක තව වැදගත් පැත්තක්. සාමාන්‍යයෙන් හිතෙන්න පුළුවන් අලුත් ඒ වගේ ගණන් අඩු වුණාට පරණ වාහන මාකට් එක වෙනමනේ. ඒකේ ගණන් එහෙමම තියෙයි කියලා. ඔව්. ඒත් ඇත්ත එහෙම නෑ. මේ මාකට් දෙක වෙන්වෙන්ව නෙවෙයි වැඩ කරන්නේ. මේක තේරුම් ගන්න ලේසිම විදිය අර ආර්ථික විද්‍යාවේ තියෙන්නේ සප්ලයි ඇන්ඩ් ඩිමාන්ඩ්. සැපයුමයි ඉල්ලුමයි. මීට කලින් කාලේ අර ආනයන බෑන් එහෙම තිබ්බ නිසා ලංකාවට අලුතින් වාහන ආවේ හරිම ටිකයි. ඒ කියන්නේ මාකට් එකේ සප්ලයි එක සැපයුම හරිම අඩුයි. ඒත් වාහන ඕනකම ඩිමාන්ඩ් එක ඉල්ලුම අඩු උනේ නෑනේ. සමහර විට වැඩි වුණා. ඉතින් අඩු සැපයුමකුයි වැඩි ඉල්ලුමකුයි තියෙනකොට මිල උඩ යනවා අසාමාන්‍ය විදිහට. අපි දැක්කේ ඒක. ඒ කියන්නේ දැන් වෙලා තියෙන ඒකේ අනිත් පැත්ත. විශාල වශයෙන් වාහන එනවා කියන්නේ සැපයුම වැඩි වෙලා වාහනයක් ගන්න ඉන්න කෙනෙකුට තියෙන ඔප්ෂන්ස් තෝරාගැනීම් වැඩි වෙනවා. දැනට ලංකාවේ රෙජිස්ටර් කරපු තමන්ගේ පරණ වාහනේ විකුණන්න ඉන්න කෙනා එයාට සිද්ධ වෙනවා අර අලුතින් මාකට් එකට එන වාහන එක්ක තරඟ කරන්න. ඒ කොම්පිටිෂන් එක නිසා තමන්ගේ වාහනයට කලින් ඉල්ලපු අර උඩ ගාන ඒක තියාගන්න බෑ. එයාලට ගාන අඩු කරන්න වෙනවා කස්ටමර් කෙනෙක් අල්ලගන්න. කලින් සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකේ තිබ්බ සමහර විට ටිකක් කෘත්‍රිමව උඩ ගිය ගණන් දැන් මේ අලුත් සප්ලයි එක නිසා බිඳ වැටිලා ටිකක් යථාර්ථවාදී තැනකට එනවා. පරණ වාහනයකට අර වගේ පිස්සු ගාණක් ගෙවන්න කවුරුත් ලෑස්ති නැති වෙනකොට පාවිච්චි කරපු ඒ වගේ මිලත් බහිනවා. මේකෙන් මුළු මාකට් එකේම මිල ගණන් ටිකක් සාධාරණ තැනකට එන්න හදනවා. ඔක්තෝබර් 20 ප්‍රෙස් මීටින් එකේදී එයාලා කියලා තියෙනවලු මේ විදිහට ගිහින් ඉස්සරහට වාහන නිසි මිලකට එයි කියලා. ඒ කියන්නේ විකුණන අයත් යම් සාධාරණ ලාභයක් තියෙන්න ඕන, ගන්න අයත් දරන්න පුළුවන් වෙන්න ඕන. හැබැයි ආනයනකරුවරු මේ නිසි මිලකට ඒවි කියන එකේ යටි අරමුණක් තේන්න තිඩ තියෙනවා. සමහර විට ඒකෙන් එයාලා try කරන්නේ වාහනයක් ගන්න බලාගෙන ඉන්න අයට පොඩි බලාපොරොත්තුවක් දෙන්න, ධෛර්යයක් දෙන්න. ඒ වගේම ආයෙත් මිල අඩු වෙයි, තව ටිකක් ඉඳලා ගමු කියලා කල් දාන එක නවත්තලා මාකට් එක පොඩ්ඩක් ඇක්ටිව් කරවන්න කරන උත්සාහයක් වෙන්නත් බැරි නේ. අනිත් එක මතක තියාගන්න ඕන මේ කියන්නේ ආනයනකරුවෝ. එයාලගේ ව්‍යාපාරික අරමුණුත් මේක පිටිපස්සේ තියෙන්න පුළුවන්. අපි මේ කතා කරපු ඔක්කොම එකට ගත්තම අපිට තේරෙන චිත්‍රය මොකද්ද? සාරාංශයක් කළොත් ආනයනකරුවන්ගේ මතය හැටියට ජපානයේ මිල බැස් එක තමයි ලොකුම හේතුව. ඕ. ඒකින් අලුත් ඒ වගේම රටට වාහන වැඩිපුර එන නිසා පරණ රෙජිස්ටර් කරපු වාහනවල මිලත් හොඳටම බැහැලා. ඉස්සරහට නිසි මිලකට එයි කියලා එයාලා කියනවා. ඉතින් නිසි මිල කියන්නේ මොකද්ද කියලා හරියටම පැහැදිලි නෑ. ඒ වගේම මේ මිල බැස්ස එක පරණ වාහනේ විකුණලා අලුත් එකක් ගන්න හිටපු අයට ලොකු ප්‍රශ්නයක් වෙලා අර පාඩු ලබන්න තියෙන අකමැත්ත කියන එකත් එක්ක ඒක තවත් වැඩි වෙලා මාකට් එක ටිකක් ස්ලෝ වෙලා. ඔව් ඔබේ ටික හරිම හොඳට එකතු කළා. මෙතන වැදගත්ම දේ තමයි
මේ හැම කෑල්ලක්ම එකට එකක් කොච්චර සම්බන්ධද කියන එක. ජාත්‍යන්තර මාකට් එකේ දේවල්. ජපානය මිල වගේ ඔව්. ලෝකල් සප්ලයි එක, එචැලි රටට එන වාහන ගාන, මිනිස්සුන්ගේ සයිකොලොජි එක, හැසිරීම, පුද්ගලික මූල්‍ය තත්වයන් මේ ඔක්කොම එකට පැටලලා තමයි මේ තත්ත්වය හැදිලා තියෙන්නේ. ඒක හරිම ගතිකයි, ඩයිනමික්. ඇත්තටම මේ තොරතුරු ටික ලංකාවේ වාහනයක් ගන්න ඉන්න කෙනෙකුට හරි විකුණ ගන්න හදන කෙනෙකුට හරි තීරණයක් ගන්න කලින් හිතන්න ගොඩාක් දේවල් දෙනවා. අඩුම ගානේ අර මාකට් එකේ ලොකු ප්ලේයර් කෙනෙක් වෙන ආනයනකරුවන් මේක දිහා බලන විදිහ ගනවත් අයිඩියා එකක් ගන්න පුළුවන්. අවසාන වශයෙන් තව පොඩ්ඩක් හිතන්න දෙයක් ඉදිරි කරන්නම්. අපි අද ඇහුවේ වාහන ආනයනකරුවන්ගේ කතාවනේ. ඔව්. එයාලා මේක දකින විදිය. ඒත් මේ කාසියේ අනිත් පැත්ත. පාරිභෝගිකයාගේ පැත්ත. වාහනයක් ගන්න බලාගෙන සමහර විට අවුරුදු ගාණක් සල්ලි එකතු කර කර හිටපු කෙනෙක් එයාට මේ මිල අඩුවීම කොච්චර සතුටක්ද? ලොකු සහනයක් නේද? ඇත්තටම. ඒ වගේම හිතන්න මීට මාස කීපයකට කලින් අර උපරිම ගාණිත වාහනයක් ගත්ත කෙනෙක්. එයා දැන් දකිනවා එයාගේ වාහනේ වැලියු එක පැහැලා. ඒ ප්‍රශ්නත් එක්ක තවදුරටත් මේ ගැන හිතන්න ඉඩ තියලා අද මේ කාරණා ගවේෂණයට එකතු වුණාට බොහොම ස්තුතියි.